ආයිබෝවන් අද අපි කතා කරන් යන්නේ ගොඩක් දෙනෙක් හීන දකින මාතෘකාවක් ගැන. ඒ තමයි පැසිව් ඉන්කම්. හිතන්නකෝ අපි එදිනදා වැඩට ගිහින් කාලය දීලා සල්ලි හොයනවනේ. ඒත් අපි සක්‍රීයව වැඩ නොකර ඉන්න වෙලාවෙත් ඒ කියන්නේ නිදාගෙන ඉද්දිත් ආදායමක් එන ක්‍රමයක් තිබුණොත් කොහොමද? අන්න ඒ ඉලක්කයට යන්න තියෙන නියමම පාරක් තමයි ඩිජිටල් නිෂ්පාදන කියන්නේ. ඉතින් අපි බලමු මේක හරියටම මොකක්ද කියලා. ඩිජිටල් නිෂ්පාදන පිටුපස්ස තියෙන සම්පූර්ණ අදහසම මේ වාක්‍ය කැල්ලෙන් කියවෙනවා. එකවරක් නිර්මාණය කරන්න, සදාහටම විකුණන්න. මේකේ තීරුම තමයි එකපාරක් මහන්සි වෙලා දෙයක් හැදුවට පස්සේ ආය අමුතුවෙන් මහන්සි වෙන්නේ නැතුව දිගින් දිගටම ඒක විකුණලා ආදායමක් උපයන්න පුළුවන් කියන එක. ඉතින් පැසිව් ඉන්කම් කියන්නේ මොකක්ද? හරිම සරලයි. ඒ කියන්නේ අපි ඒ මොහොතේ සක්‍රියව කාලය වැය නොකර සල්ලි හොයන එක. සමහර විට අපි නිවාඩුවක් ගත කරද්දී එහෙම නැත්නම් නිකන් ඉන්න වෙලාවක වුණත් බැංකු ගිණුමට සල්ලි එන සිස්ටම් එකක්. ගොඩක් අය හොයන මූල්‍ය නිදහසට තියෙන පළවෙනි පියවරක් තමයි මේ. හරි. එහෙනම් මේ පැසිව් ඉන්කම් කියන හීනය ඇත්තක් කරගන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් දිහාට අපි හැරෙමු. ඒ තමයි ඩිජිටල් නිෂ්පාදන. ඇත්තටම සාර්ථක ඔන්ලයින් ව්‍යාපාරයක අත්විවරම වෙන්නේ මේවා තමයි. ඩිජිටල් නිෂ්පාදනයක් කියන්නේ අතින් අල්ලන්න බැරි ඒත් අන්තර්ජාලය හරහා ඕනම තරම් වාර ගණනක් විකුණන්න පුළුවන් දෙයක්. මෙතනදී වැදගත්ම දේ තමයි බඩු තොග ඉවර වෙනවා, ඒ කියන්නේ ස්ටොක් අවුට් වෙනවා කියන ප්‍රශ්නේ මෙතනදී කොහෙත්ම නැහැ. එකපාරක් හදපු දෙයක් සදාට මොනත් විකුණන්න පුළුවන්. බලන්නකෝ අතට ගන්න පුරවන් බඩුයි ඩිජිටල් බඩුයි අතර තියෙන වෙනස. සාමාන්‍ය බඩු වලට හදන්න ගාණක් යනවා, තොග සීමා වෙනවා, අතින් පැක් කරලා යවන්න ඕන, ගබඩා කරන්න ඕන. ඒත් ඩිජිටල් නිෂ්පාදන වලට ඔය කිසිම දෙයක් නැහැ. ඒ නිසා ලාභය ගොඩක් වැඩි. බෙදා හැරීම ස්වයංක්‍රීයවම වෙනවා. ව්‍යාපාරය ලොකු කරන එකට සීමාවක් ඇත්තෙම නැහැ. පළවෙනිම සහ ලොකුම වාසිය තමයි ඉහළ ලාභය. මොකද බඩුව හදන්න, නැවුගත කරන්න වියදම කියන්නේ නෑනේ. ප්‍රධානම ආයෝජනය වෙන්නේ ඒක නිර්මාණය කරන්න යන කාලය විතරයි. ඒ කියන්නේ ලැබෙන ආදායමෙන් 100%කට කිට්ටු ප්‍රමාණයක් කෙලින්ම ලාභය බවට පත් වෙනවා. දෙවෙනි වාසිය තමයි මේකේ නියමම දේ. ව්‍යාපාරයේ ඕනම තරමක් ලොකු කරන්න පුළුවන් වීම. හිතන්න. එක කොපියක් විකුණන්න යන මහන්සියම තමයි කොපි 10000ක් විකුණන්නත් යන්නේ. සාමාන්‍ය බිස්නස් එකක මෙහෙම දෙයක් හිතන්නවත් බෑ නේද? තුන්වෙනියට මුළු ක්‍රියාවලියම ස්වයංක්‍රීය කරන්න පුරුවන්. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හරහා සල්ලි ගෙවන එකේ ඉඳලා දැනුම්කරුවට ප්‍රොඩක්ට් එක ලැබෙන එක දක්වාම සිස්ටම් එකකින් වෙන්න හදන්න පුරුමයි. ඒ කියන්නේ බිස්නස් එක දවසේ පැය 24ම වැඩ. අන්තිමට මේක කරන්න ලෝකෙ කොහේ හිටියත් කමක් නැහැ කියන නිදහස අවශ්‍ය වෙන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් විතරයි. මේක තමයි අද කාලේ ගොඩක් අය හොයන නම්‍යශීලී නිදහස් ජීවන රටාවකට තියෙන නියමම පාර. හරි. දැන් ඩිජිටල් නිෂ්පාදන කියන්නේ මොකද්ද කියලා හොඳ අදහසක් ඇතිනේ. එහෙනම් අපි බලමු ලේසියෙන්ම පටන් ගන්න පුළුවන් නිෂ්පාදන අදහස් තුනක් ගැන. මේවායින් පුළුවන් Taman දන්න දේ වත්කමක් බවට පත් කරගන්න. පළවෙනි අදහස තමයි e-books. ඒ කියන්නේ e-පොත් සහ මාර්ගෝපදේශ. ඇත්තටම හැම කෙනෙක්ම මොකක් හරි විෂයක් ගැන විශේෂඥයෙක්. ඒ දැනුම එකට එකතු කරලා e-පොතක් විදියට හදලා විකුණන්න පුළුවන්. උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ කීටෝ ඩයට් එකට මූලික හැඳින්වීමක් හරි ෆයිවර් වලින් සාර්ථක වෙන හැටි ගැන හරි පොතක් හිතන්න. මේ වගේ e-පොතක් ලියන්න Google Docs පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලස්සන කවරයක් හදාගන්න Canva වගේ නොමිලේ දෙන tools පාවිච්චි කරන්නත් පුළුවන්. දෙවෙනි අදහස තමයි Canva templates. ගොඩක් අයට ලස්සන social media post එකක් හදාගන්න, CV එකක් හදාගන්න වෙලාවක්වත් ඒ ගැන හැකියාවක්වත් නැහැ. අන්න ඒ අයට ලේසියෙන්ම Tamanට ඕන විදියට edit කරගන්න පුළුවන් templates හදලා විකුණන එක නියම අවස්ථාවක්. උදාහරණයක් විදිහට පොඩි කේටරින් බිස්නස් එකකට ඕන Instagram post templates 50ක් නැත්නම් වෘත්තීය මට්ටමේ CV template set එකක් වගේ දෙයක් හදන්න පුළුවන්. මේක වැඩ කරන්නේ මෙහෙමයි. අපි හදපු ඩිසයින් එකට ආධාර විශේෂ template link එකක් ගැනුම් කරුවට විකුණනවා. ඒ link එකෙන් ගියාම ඒ කෙනාට ඒක තමන්ගේ Canva ගිණුම ඇතුලේ ලේසියෙන්ම edit කරගන්න පුළුවන්. තුන්වෙනි අදහස තමයි digital planners සහ Notion templates. දැන් තියෙන productivity culture එකත් එක්ක ගොඩක් අය තමන්ගේ වැඩ කටයුතු සංවිධානය කරගන්න digital tools වලට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේවට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා. උදාහරණයක් විදිහට Good Notes වගේ app වලට digital life planners, ශිෂ්‍යයන්ට Notion එකේ assignment trackers, එහෙමත් නැත්නම් තමන්ගේ මුදල් කළමනාකරණය කරගන්න templates වගේ දේවල් හදන්න පුළුවන්. මේවා PDF file විදිහට හරි Notion එකේ copy කරගන්න පුරුවන් link එකක් විදිහට හරි විකුණන්න පුළුවන්.
හොඳයි. දැන් මොකක් හරි හදාගන්න අදහසකුත් ඔළුවේ තියෙනවා. ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේවා කොහෙද විකුණන්නේ කියන එක. අපි හදන දෙයට හරියන වෙළඳපොළක් හොයාගන්න එක ගොඩක්ම වැදගත්. මෙතන තියෙනවා ප්‍රධාන ප්ලැට්ෆෝම් 3ක්. Etsy කියන්නේ පටන් ගන්න කෙනෙක්ට හොඳම තැන. මොකද එතන දැනටමත් මේ වගේ දේවල් හොයන්න විශාල සෙනගක් ඉන්නවා. Gumroad සහ Payhip කියන්නේ ඩිජිටල් දේවල් වලටම විශේෂ වුණ පාවිච්චි කරන්න හරිව ලේසි ප්ලැට්ෆෝම් දෙකක්. Shopify කියන්නේ ටිකක් ඇඩ්වාන්ස් තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් හදාගෙන ලොකුවටම මේ බිස්නස් එක කරන්න හිතන කෙනෙක්ට. ඉතින් අපි මේ කතා කරපු හැමදේම එකතු කරලා බලමු ගන්න ඕන පළවෙනිම පියවර මොකක්ද කියලා. අදහසක ඉඳලා ආදායමක් දක්වා යන සරල පැහැදිලි පාරක් ගැන දැන් කතා කරමු. මින්න කරන්න තියෙන සරලම පියවර 2. පළවෙනියට පොඩි ඊපොතක් හරි Canva template set එකක් හරි නිර්මාණය කරන්න. දෙවෙනියට ඒක Etsy වෙබ් අඩවියේ විකුණන්න දාන්න. එතකොට එතන ඉන්න පාරිභෝගික පිරිසට කෙලින්ම ළඟා වෙන්න පුළුවන්. මේ ගමන පටන් ගන්න තියෙන ලේසිම යථාර්ථවාදීම ක්‍රමය තමයි මේක. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා අවසානයේට හිතන්න දෙයක් ඉතුරු කරනවා. දැනටම Taman ළඟ තියෙන මේ වගේ ප්‍රොඩක්ට් එකක් විදිහට අසුරලා විකුණන්න පුළුවන් විශේෂ දැනුම මොකක්ද? පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට ඒක තමයි පළවෙනි ඩිජිටල් නිෂ්පාදනයේ ආරම්භය වෙන්න යන්නේ.